ආරෝග්‍ය පරමාලාභ. නැවත ගොඩ බසින වෛද්‍ය විද්‍යාවේ කොවිඩ් මාෆියා එක තමයි ගැන අද කතා කරන්නේ. එහෙම නැත්නම් ෆේක් වෛරස්. එහෙම නැත්නම් ෆේක් පැරඩමික් ට්‍රීටි. ලෝකය පාලනය කරන බලවතුන් පිරිසක් ඉන්නවා. හරියට අර බිල් ගේට්ස් එක ඒ වගේ පිරිසක් ඉන්නවා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්ක තමයි සම්බන්ධ වෙලා මේ අය මේ අනිකුත් රටවල් පාලනය කරගෙන යනවා. ඒකට දැන් අපි මුණ දුන්න පසුගිය කාලයකදී කොවිඩ් වසංගතය කියලා මේ අපි මුණ දුන්නා. එතන මේ කොවිඩ් වසංගතයේදී මේක ලෝක බලවතුන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එකතු වෙලා එකපාරටම හදිසි තත්ත්වයක් ලෝකයට ප්‍රකාශ කරලා වැක්සින් එකක් ගෙනාවා COVID-19 කියලා. මේ වගේ තවත් අනිකුත් රටවලුත් මේක ඉතින් මාෆියා එකක් තමයි. කියන්නේ ඖෂධ මාෆියාවක්. අනිත් තවත් රටවල් හැදුවා ස්පුට්නික් කියලා හැදුවා, ෆයිසර් කියලා හැදුවා, සයිනෝෆාර්ම් කියලා හැදුවා, චීනෙන් ඔය වගේ එහෙම හැදුවා. එතකොට අපේ රටට මේවා ගෙනල්ලා ඇස්ට්‍රාසෙනිකා එකක් පටන් ගන්නවා. ඒ එහෙම ගෙනාවා. ගෙනාලා දැන් මේ වැක්සින් එක ප්‍රොමෝට් කරලා ඒ රටවල් වලට ව්‍යාප්ත කරලා ජනතාවට බලෙන් ගෙහුවේ. හැබැයි ඒ බලෙන් ගහනකොට මේගොල්ලෝ කලේ බොහොම කපටිකමක්. මොකද කරේ? කියවා බලා අත්සන් කරා කියලා ડોකියුමන්ට් එකක් දුන්නා. ඒක ජනතාව දන්නේ නැහැ, සිංහල දන්නෙත් නැහැ, දෙමළ දන්නෙත් නැහැ, ඉංග්‍රීසි දන්නෙත් නැහැ, මොකුත් දන්නේ නැහැ. මේ සාමාන්‍ය පුංචි ජනතාව මේගොල්ලෝ මෙතන අත්සන් කරන් ඔන්න අත්සන් කරා. බලනකොට මේ ගැඹුර මේක තමයි මේගොල්ලන්ගේ මේ රිසල්ට් බලන්න. ඒ කියන්නේ මේ දැන් මේ වැක්සින් එක ගැහුවා, මේ ලෙඩට මොකද්ද වෙලා තියෙන්නේ. මේ දැක්ක ඔක්කොම අපේ වෛද්‍ය විද්‍යාවේ අපේ රටවල් වල ඉන්න යම් මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ නියෝජනය කරන වෛද්‍යවරු මේ දැක්ක ඒක රාශී කරා. ඊට පස්සේ කොහොමද උනේ? ජනතාව එහෙම සැහැරෙන විදියට මේ වැක්සින් එක ගහලා මැරෙන්න පටන් ගත්තා. මම කියන්න කැමතියි මේ වැක්සින් එක ගැහුවාන් පස්සේ කෙනෙක් ඇහුවත් ප්‍රශ්නයක් වැක්සින් එක කොහොමද කියන්නේ මේගොල්ලන්ට ලෙඩ තිබුණාද නැද්ද මේක නිසාමද මැරුණේ කියලා අහුවොත් ප්‍රශ්නයකට මට උත්තර දෙන්න වෙනවා මෙහෙම. දැන් අපි මේ රටේ ජනතාව ඒ කාලේටම බුද්ධදාස රජතුමාණන්ලාගේ කාලේ නිටම අපි ගත්තේ දේශීය ඖෂධ. මේ දේශීය ඖෂධ හැමතැනම තියෙනවා. මේවා වලින් අපේ පැරැන්නෝ අපේ පාරම්පරිකයෙන් පැවතෙන වෛද්‍යවරුන්ගේ වෛද්‍ය පරම්පරාවන් දන්නවා මේකට මොකද්ද කළ යුත්තේ කියන එක. දැන් හිතලා බලන්න වින්නපු මාතාවල් අපිට තිබුණානේ. දේශීය වෛද්‍ය ක්‍රමයේ බබෙක් හම්බුනේ කොහෙද? ගෙවල් වල. එතකොට අපිට වින්නපු මාතාවක් තිබුණා. එතකොට මේ වින්නපු මාතාව අද අපිට නැහැ. දේශීය වෛද්‍යවරයාට නැහැ. ආයුර්වේද වෛද්‍යවරයාට නැහැ. මේවා කොහෙන් හෝ වේවා අපේම මිනිස්සු එකතු වෙලා ඒවා අපේ ඒ තිබුණු දේශීකත්වය නැති කරලා ඒවා බටහිර වෛද්‍යවරුන්ට දුන්නෙත් මොකටද? මේක ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේවා ක්‍රම සහ විධි. ඒගොල්ලෝ යන්න තියෙන මේ ලෝකෙට යන පාර තමයි ඒ. ඉතින් මේ වෙලාවේ මට කියන්න ඕනේ විශ්ව ජනතාවට මෙහෙම පිළිකා මෙච්චර ග්‍රාමවල ඉන්නවයි කියලා කියන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. එහෙම පිළිකාවක් තිබ්බේ නැහැ. ඕනනම් තිබුණේ අර ගමේ බුලත් කන ගොවියාගේ මුඛ පිළිකා විතරයි. වෙනත් පිළිකා නැහැ. හරි? අද එහෙම නෙමෙයි. අද බුද්ධ මාර්ගයේ පිළිකා. එතකොට ලිවර් එකේ පිළිකා. හැමතැනම පිළිකා. රෝගියෙක් ගත්තම හැමතැනම පිළිකා. එතකොට මේ පිළිකා සහ රුධිර පීඩනය, පපුවේ කැක්කුම, heart attack, ඇලර්ජි ගතිය සෑහෙන කට්ටියට තියෙනවා. අද ජනගහනේ 75%ක් ඇලර්ජි. ඒ කියන්නේ අසත්මකතාවය ඇති වෙලා තියෙනවා. ඒ පුළන්ගෙන් අහනකොට ඒගොල්ලෝ කිව්වේ අනේ ડોක්ටර් අපිට මේවා තිබ්බේ නෑ. ඒගොල්ලෝ චෙක් කරලා බලලා තියෙනවා. දිය වැඩියාව තිබ්බේ නෑ, රුධිර පීඩනය තිබ්බේ නෑ. heart attack, blood clots, ඒ කියන්නේ ලේකට ගැසීම තිබ්බේ නෑ. මේ ඔක්කොම වැක්සින් එකෙන් පස්සේ COVID-19 ගැව්වෙන් පස්සේ තමයි මේ හැම කෙනෙකුටම අද මේ රටේ මාලිගාව වගේ ඇලපොටි වෙදකමේ බටහිර රෝහල් තියෙනවා. ජනතාව බේරිලා ඉන්නවද කියලා කල්පනා කරන්න. ජනතාව සෞඛ්‍යයෙන් දින්නේ නෑ. අර බලන්න හැම රෝහලක්ම පිරීලා. දැන් කීමෝതെරපි දෙනවා පිළිකා රෝගීන්ට. මොකද වෙලා තියෙන්නේ? ලෙඩ ඊට පස්සේ නැරලා යනවා. අපරාධේ සල්ලි. heart attack වල කිල්ල දැන් බයිපාස් අරව මේ ඔක්කොම කරනවා. මේ ලෙඩා ජීවත් වෙනවද? වෛද්‍ය විද්‍යාවේ මම දන්න විදිහට වෛද්‍ය විද්‍යාවේ කිසිම දියුණුවක් නැහැ. ඒ නිසා තමයි වෛද්‍ය විද්‍යාවෙන් අද කියන්නේ ජනගහනය වැඩි. කෝටි 800ක් ඉන්නවා ජනතාව 700ක් මැරෙන්න ඕනේ, 700ක් නැති වෙන්න ඕනේ, එකයි ඉන්න ඕනේ කියලා. එතකොට මේ පරමාර්ථයට තමයි මේගොල්ලෝ එන්නේ. එතකොට අද බලන්න මේ වැක්සින් එක ගහපු නිසා ජපානයේ දරුවෝ හම්බ වෙන්නේ නැහැ.
ජපානයේ 10%ට හරි 10ට එක ගෙදරකයි දරුවෝ හම්බ වෙන්නේ. ඒ කියන්නේ වඳ භාවය. අපේ රටෙත් එහෙමයි. හම්බෙන දරුවෝ බලන්න දරුවන්ගේ හැටි බලන්න මන්ද පෝෂණය කියනවා. එක්කෝ තැලිසීමියා රෝගයෙන් පිළිලා. ඒ වගේ নানা ප්‍රකාර දේවල් සිදු වෙලා තියෙන්නේ මේ COVID-19 වැක්සින් එක ගැන්වෙන් පස්සේ. අද PCR කියලා එනවා වසංගතයක්. මේ PCR එක කෙරෙන්නේ රෝගයක් නෙමෙයි, වෛරස් එකක් නෙමෙයි. මේගොල්ලෝම බලාත්කාරයෙන් PCR එක කෙනෙකුට දානවා නායට. ඒකෙන් තවත් එකක් චෙක් කරන්න ඕනේ කියලා තව ටෙස්ට් එකක් කරනවා. මේ වගේ PCR 4ක් 5ක් කරලා ඊට පස්සේ කියනවා මෙන්න මෙයාගේ DNA පරීක්ෂණ අරගෙන මෙන්න මේ රෝගකාරක ජීව එකක් මෙහි තියෙනවයි කියලා. මේක හැම කෙනෙක්ගේම PCR කර ගිහලා අන්තිමටම ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා මෙන්න මෙහෙම වසංගතයක් තියෙනවා. මේකට වැක්සින් එකක් ඕනේ කියලා වැක්සින් එක සාදලා ලෝකෙට මේ බලවත් රටවල් වලින් පුංචි රටවල් වලට මේ ඖෂධ මාෆියාවක් වැක්සින් මාෆියාවක් ගෙනීමේ පරමාර්ථයෙන් තමයි කරන්නේ. මොකද අපේ රටවලුත් අද අනිකුත් ජනතා අනිත් රටවල් වලට තිබුණා. ඒගොල්ලෝ මේ පරීක්ෂණ මට්ටමක් කළේ නැහැ. මේ පරීක්ෂණයක් කරන්න නැතුවනේ මේක ස්ප්‍රෙඩ් කළේ මේ ලෝකෙටම. එතකොට මේකලට උවමනා වුණා. මේ සෞඛ්‍ය ශාස්ත්‍රය නියෝජනය කරන පිරිසට තමයි ඒ රජවල් වලට තමයි දුන්නේ මේකේ දැත්ත එකතු කරන්න කියලා. ඒක නිසා තමයි හැම වෛද්‍යවරයෙක්ම දැන් ස්පිරිතාලෙට ගියාම අනෝ කොවිඩ් වැක්සින් එක ගැහුවද? ඔව්. මොනවද තියෙන සිම්ප්ටම්ස්? ඔන්න ලියනවා. මේ ඔක්කොම ලෝක සෞඛ්‍ය සංවිධානයේට මේ දැත්ත ගිහින් දෙනවා. ඒගොල්ලෝ කල්පනා කළා රෝගයක් නැහැ. දැන් මෙන්න මේ ලෙඩුන්ට මේක ගහලා මේ වගේ දේවල් ඇතිරිලා තියෙනවා. දැන් අවුරුදු 5ක් ගත වෙලා තියෙනවා. අපි දැන් වැක්සින් එකක් ප්‍රොමෝට් කරන්න නම් ජනතාවට මෙන්න මේ දේ කරන්න ඕනේ. එතකොට කෙනෙක් අහයි අර අනේ මැරිලා ඉන්දියාවේ මැරිලා අර රටේ මැරිලා චීනෙත් දැන් ඇවිල්ලා චීන තමයි මේක ඉස්සරහාම පරීක්ෂණය කරලා මේගොල්ලෝ මේ ලෝකෙට දාලා තියෙන්නේ. එතකොට මේ බලවත් රටවල් ඒක රාශි වෙලා මේ කොවිඩ් මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාෆියා එකේ ඉන්නවා. ඒ ඉන්න නිසා තමයි මේ ළඟදී අපේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මොකද කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අයින් වුණා. ඒත් මේගොල්ලෝ සල්ලි දෙන එක නැවැත්තුවා. මොකද එතුමා දන්නවා අපි එතුමාට ගරු කළ යුතුයි හිස නම ආචාර කරනවා මෙහෙම නායකයෙක් ඇත්තටම මේ අයින් වුණාට අපේ රටේ දැන් ගිහිලා අත්සන් කරා කමක් නැහැ මං හිතනවා ඒ මොකද අපි තාමත් අන්ඩර් ඔබ්ලිගේෂන් අනිත් රටවල් වලට අපි IMF එකේ ආධාර බලාගෙන ඉන්නවා BRICS එකෙන් ආධාර බලාගෙන ඉන්නවා UNO එකෙන් ආධාර බලාගෙන ඉන්නවා ඉතින් ඒගොල්ලෝ කියන විදිහට අපේ රට නටන්න ඕනේ. නමුත් මම අපේ රටේ නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ අපේ මානුෂීය භාවයෙන් හිතලා සත්භාවයෙන් හිතලා අපි මිනිස්සුયો අනිත් එක අපේ ශ්‍රී ලංකාව තාමත් ධර්මිෂ්ඨ රටක්. තව කෙනෙක් ගැන අපි ධර්මානුකූලව බලනවා. ඒක නිසා රටේ නායකයන්ගෙන් මම ඉල්ලා සිටින්නේ PCR කරනවා නම් බලහත්කාරයෙන් කරන්න එපා. මේක අපේ ව්‍යවස්ථාවට අනුකූලව කළ යුතු දෙයක්. ව්‍යවස්ථාවේ තියෙනවා යම් නීති අපේ මිනිසයාගේ නිදහසට කරුණු ඒවා බලලා කරනවා මිසක් බලාත්කාරයෙන් නම් කරන්න එපා. මොකද අපේ ළඟ ඔක්කොම දැක්ක තියෙනවා. සියලුම දැක්ක මගේ ළඟ තියෙනවා. අපේ ළඟ මම විතරක් නෙමෙයි අපේ දේශීය සිංහල වෛද්‍ය කේන්දරයේ සභාපතිතුමා ළඟ, භාණ්ඩාගාරිකතුමා ළඟ, ලේකම්තුමිය ළඟ, අනිකුත් වෛද්‍යවරුන් ළඟ අපි ඔක්කොම පැහැදිලි කිරීමක් කරලා තියෙන්නේ. ඒ හැම කෙනෙක් ළඟම දැක්ක තියෙනවා. අපිට පෙන්වන්න පුළුවන් මේවා අපි කියන ඒවා නෙමේ මේක ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්ම ගත්තු දත්ත. ඒක නිසා මේ දේ කරන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා. අවසාන වශයෙන් මම කියන්න කැමතියි අද මේ පරිසරය බලනකොට ඇත්තටම පරිසරය දූෂණය වෙලා තියෙන්නේ. ඒක නිසා ජනතාව සෞඛ්‍ය පිළිවෙත් පිළිපැද්දට කමක් නැහැ. අවශ්‍ය තැන්වලදී ස්ථානවලදී දැන් අපි කියමුකෝ අපිට ඉම්ප්‍රිසාවක් තියෙනවා කැස්සක් තියෙනවා. එතකොට අපිට ජනතාව මැද කැස්සොත් මොකද වෙන්නේ? අල්ලපෙකිනට යනවා. ඒක නිසා ඒ අවස්ථාවේදී ඒ වගේ අවස්ථාවලදී අපිට ওই මාස්ක් එකක් පැළඳුවට කමක් නැහැ. අනිත් එක විශේෂයෙන්ම දූවිල්ල අපිට යනවා. එතකොට මාස්ක් එකක් පැළඳුවට කමක් නැහැ. ඉතින් මේ වගේ සෞඛ්‍ය පිළිවෙත් පිළිපදින්න ඕනේ. ඒ වගේම අපි ගෙදරින් බැහැරව මේ යම්කිසි ආයතනයකට හරි මොකකට හරි එනකොට අපි බස් එකේ එහෙම එනවනම් ඇත්තටම කීප දෙනෙක් අපි හේතු වෙලා එහෙම බස් මේ ඇඟේ දූවිල්ල රෝමය තියෙනවා. ඉතින් ඒවා වලින්
අපි යම්කිසි සබන් වර්ගයක් හරි පාවිච්චි කරලා අක්සෝදා ඒ ආයතනයට ඇතුල් වෙන එක ඒ ඔක්කොම සෞඛ්‍ය පිළිවෙත්. ඒ වගේම අපිත් තියෙනවා දේශීය වෛද්‍ය පිළිවෙත්. ඒවා තමයි ගෙදර අපි හැමදාම දුමක් අල්ලනවා නම් කොහොඹ පොතු, සුදු ලුණු පොතු, වදකා, වෙනිවැල් ගැට ඔය වගේ ඔක්කොම එකතු කරලා අපි විස බීජ හරණයක් අපිට දිනපතාම ගෙදර කරන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ඒ වගේ සෞඛ්‍ය පිළිවෙත් අපි පිළිපැදිය යුතුයි. මොකද ඉස්සර කාලේ වගේ නෙමෙයි දැන් කාලේ. දැන් කාලේ හරි වෙනස්. පරිසරය හැම අතින්ම දූෂණය වෙලා තියෙන්නේ. දැන් බැලුවත් බලන්නකෝ අපේ රටේ හැමතැනම කසලනේ. හැමතැනම කසල. මේ කසල නිවාරණයකොත් කෙරිලා නැහැ. ඉතින් ජනතාව කොච්චර බදු ගෙව්වත් ඒවා වලින් නිසි පරිදි ජනතාවට ලැබිය යුතු සේවය කෙරෙන්නේ නැතුව මේ ඩෙන්ගු බෝ වෙනවා, චිකන් ගුනියා බෝ වෙනවා කියලා හැමතැනම චෙක් කරලා ඇති වැඩකුත් නැහැ. මේ නගර සභාවල් සහ ප්‍රාදේශීය සභාවල් ඒවා ඇවිල්ලා කුණු අරගෙන කොහට හරි ගිහිල්ලා පුච්චන්නේ නැතුව. ඉස්සර මට මතකයි අපේ බාල කාලේදී මේ තොට ළඟ කුණු මෝලක් තිබ්බා. සේරම කුණු එකතු කරලා අර කරන්ට් එකෙන් පුච්චනවා. අද අපි දැන් පාරට බැස්සම බලන්න බෑග් කුණු පිරිලා. එතකොට මේ PHI පොලිසියයි ඔක්කොම ඇවිල්ලා මේ වැහි කාලේදී අපි බලමුකෝ චෙක් කරන්න ගියොත් මොකද වෙන්නේ? එහෙම මේ තියෙන තැන්වල ඔක්කොම වතුර වැටිලා වතුර පිරිලා. එතකොට ඒගොල්ලෝ ඇවිල්ලා කියයි අන්න ඩෙන්ගු මදුරුවා කියලා. ඩෙන්ගු මදුරුවා ඒගොල්ලන්ට පේන්නේ නැහැ, අපිට පේන්නේ නැහැ. ඒක නිසා බදු ගෙවනවා නම් ජනතාව ඒ වලට ඒ නිසි පරිදි ඒ වගේ වගකීම් කෙරිය යුතුයි. ඉතින් මේ කසල ප්‍රශ්නේ විශාල වශයෙන්ම රෝගවලට මූල කාරණේ වෙනවා. බොහොම ස්තුතියි.